ඇත්තටම මගේ වෘත්තියත් එක්ක මට ගොඩාක් ශරීරයත් එක්ක තමයි ගනුදෙනු කරන්න වෙලා තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම අඩිස සපත්තු දාගෙන ඉන්නවා, මේකප් දාගෙන ඉන්නවා හැමතිස්සෙම. ඉතින් ඇඟත් එක්ක ඇඟ වෙහෙසවල තමයි ගොඩක් වෙලාවට වෘත්තිය නියැලෙන්නේ. ඉතින් අපි හැමෝම එමයයි. ඉතින් මට හිතුණා පොඩ්ඩක් කාර්යබහුල ජීවිතෙන් අයින් වෙලා අඩුම ගානේ පොඩි වෙලාවකට හරි මම මං ගැන හිතන්න ඕනයි කියලා. ඉතින් ඒ නිසා මං හිතුවා ඒකට හොඳම තැන සිලෝමා ආයුර්වේද වෙද මැදුර කියලා. මොකද කෘත්‍රිම දේවල් ඇඟට දාගන්නවට වඩා අපේ ඇඟ ඇතුළට ස්වභාවික දේවල් ආයුර්වේද දේවල් හරහා අපේ රුධිර සංසරණ පද්ධතිය අවදි කරගෙන අපේ නිල ඒ සියලුම දේවල් ඇක්ටිව් කරගත්තත් අපේ ජීවිතේ ඉස්සරහට නිරෝගීමත්ව ඉදිරියට යන්න පුළුවන් කියන එක මම තදින්ම විශ්වාස කරනවා. ඒ නිසා අද දවසේ මම විශේෂයෙන්ම කකුල් දෙකට ඒ වගේම ඔළුවට හෙඩ් ට්‍රීට්මන්ට් ඒ වගේම ලෙග් ට්‍රීට්මන්ට්ස් වගේක් කරගත්තා. ඉතින් පුදුමාකාර සනීපයක් දැනෙන්නේ. ඇත්තටම කියනවා නම් ගොඩාක් මගේ වෙද මහත්තයාත් කිව්වා මගේ කකුලේ ගොඩාක් මසල්ස් තද වෙලා තමයි තිබ්බේ කියලා. හිතට ගතට ලොකු සැහැල්ලුවක් දැනෙනවා. ඉතින් මම ඔයගලන්ටත් කැමතියි ආරාධනා කරන්න ස්වභාවිකව අපේ පාරම්පරික වෛද්‍ය ක්‍රම ඇසුරෙන් ඔයාටත් ඔයාගේ ලෙඩ රෝගයක් තියෙනවා නම් ලෙඩ රෝග ඇතත් නැතත් මම හිතන්නේ හරිම හොඳයි සිලෝමා ආයුර්වේද වෙදමැදුරට ආවොත් ඔයාගේ ජීවිතේ ගොඩාක් හරි ලස්සනට වෙනස් වෙයි කියලා මම විශ්වාස කරනවා.